ඔයගොල්ලන්ව වෙල්කම් කියලා පිළිගන්නවා guys මගේ channel එකට. ඔන්න අද මේ වීඩියෝ එකකින් අරගෙන ආවේ මගේ අලුත් room එක හදන වැඩේට තමයි මටම කියලා අද room එක හදා ගන්නවා මම අද. එහෙනම් අපි වැඩි කරන්නද වීඩියෝ එකට යමු. මම ඔයාලට පෙන්නන්නම් මගේ දරුවෝ මගේ විදිය විනෝදයක් නෑ guys ඔය පරණ ඇඳකුයි තව මෙට්ටයක් ඒ වගේ ටිකක් තමයි දැන් ඔය දාලා තියෙන්නේ අපි guys මට දැන් හම්බෙලා තියෙන ඇඳ මුලින්ම අපි පල්ලෙහාට දාගෙන ඉමු ඒක අර කාමරේ අස් කරන්න කියලා මම පල්ලෙහා ওই විදියට උඩට උස්සලා තිබ්බා මේක පටස් ගාලා පල්ලෙහාට දාගමු Hey guys, and the reality got අපි පටස් ගාලා දාගමු. එයාගෙන් guys මම මේ වීඩියෝ එක ඩක් කරලා තමයි මේ voice එක දාලා තියෙන්නේ. ඒකින්ද ඔය සමහරවට ගැලපෙන්නේ නැති තැන් එහෙමත් ඇති කතා කරන ඉතින් වෙනස් විදිහක් එහෙම. මොකද ඉතින් මට ඒ වලට හිතෙන දේ නෙමෙයි guys කියන්නේ. ඒකින්ද ඔය පොඩ්ඩක් ඔය ඩක් කරාට පස්සේ කීක ප්‍රශ්න එනවා. වැඩි ගණන් ගන්න එපා ඒවා. ඇත්තටම කිව්වොත් guys මම මොනවද කරන්න කියලා මම දන්නේ නැහැ. කියන්නේ ওই වෙලාවට ඔය හිතන දේවල්නේ කරන්නේ. ඒකින්ද ඔය නිකන් ඔය වැඩි වැඩ ඇති සමහර වෙලාවට ඒ වෙලාවට ඔයගොල්ලන්ට පේනවා ඇති කල්ලොත් මම ඔය මොකද්ද ලබ්බක් කරන වැඩි ඒවා ගණන් ගන්න එපා. හරි guys අපි ඇඩිට් එක නම් දාගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ අපිට මෙට්ටේ දාගන්න තමයි guys. ඔය මුතුම බරක් guys තියෙන්නේ. ඔය ඇඳට වඩා අපේ පුසත් ඇවිල්ලා guys මට ඔය හින්න එක මතකවත් නෑ මට අතූදේ කාපු දේවල් guys තාම මතක වෙන මම ඊයේ රෙකෝඩ් කරේ වීඩියෝ එක අද තමයි දැන් ඩක් කරන්නේ අපේ පුසත් guys බලන් ඉන්නවා මොනව අවුලක්ද කරන්නේ ඊයේ එකපාරට guys මම ඇඳක් කොහොම හරි පට ගාලා දැන් දාගන්න ගමන් ඉන්නේ දැන් තියෙන්නේ guys අපිට ඔන්න ඔය මේසේ දාගන්න ඕක තමයි මම කලින් ඉඳන්ම කියන ඕක මට ළඟදී තමයි ඔය මේසෙ සෙට් උනේ කොහොම හරි මං කලින් මේසයක් කියන්නේ මට රූම් එක හම්බෙන්න කලින් මට මේ PC හරියට තියාගන්න දෙන්නත් තිබුණේ ඒක වුණාට පස්සේ සමහරවිට මං කොහෙද මෙච්චර කාලයක් හිටියේ ඔළුව නැත්තම් බීපර ඒකේ පොඩි ඇත්තකුත් තියෙනවා මට හිට කවුන්ට් එක ගන්න තැනක් තිබ්බේ ඕකේ ඒක ප්‍රශ්න තිබ්බද මෙන්න මෙතෙන්ද මේ guys මම මේසි දාන්න හදන්නේ එහෙනම් අපි ඒක මං ගලලා දාගමු ඒක 2000 years later යකෝ මා වීඩියෝ එක බාගෙට බාගේ යන්නේ මේ තියෙන්නේ guys අපේ අම්මා මට මේසෙට දාගන්න කියලා දුන්න රෙද්ද ඕක අර මොකටද අර තියනවා නේද අර සීට්ටුද මොනවද කියලා අරගෙන තියෙන්නේ ඒ තරගයක්ද මොකක්ද ඒක මම වීඩියෝ ගැන හරියට දන්නේ නැහැ කට්ටියත් කරෙක්ට් කියලා දාන්නේ අන්න ඒකින් හම්බෙච්ච එකක් අපේ අම්මා කිව්වා මට ඉතින් ඔක දාගන්න කියලා ඒකට හරි රෙද්ද නම් ගන්නටම දාගත්තා මේ තියෙන්නේ guys මගේ PC එක ඔයගොල්ලන්ට ඔය PC එකේ පාර්ට් ලිස්ට් එක කියන්නේ ස්පේසස් දුන්න මොකක්ද මට වචන පැටලෙනවා කොහොම හරි විස්තර ටික දැනගන්න නම් පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඒකින් ගිහිල්ලා බලන්න මෙතෙන්දි කියන්නේ නැහැ එතකොට මට වීඩියෝ එක පොඩ්ඩක් දිග වැඩි වෙන නිසා කට් කරන්න ඕන නැත්නම් අමාරුයි
එතකොට මේ තියෙන්නේ guys මගේ monitor එක. මේක තමයි මම කලින් ඉඳන්ම පාවිච්චි කරේ. මේක 1080p අඟල් 23 23 inch monitor එකක්. මේකට HDMI AV cables එතකොට display cables ඔය set එක මේකට support කරනවා. මේක use එකක් මම අරගත්තේ. මොකද මම වැඩි budget එකක් තිබ්බේ නැහැ guys මේ PC එක පිට කරන දවස්වල. දැනුත් එහෙම තමයි ඉතින්. ඔය දැනුත් එහෙම තමයි කරන්න දෙන්නේ. සතයක් ගන්නෑ දැන්. හරි. කොහොම හරි ඕක තමයි මගේ මොනිටර් එක. අපි guys මගේ PC එක වඩස්ථා ක්ලීන් කරගෙන මොකද මම ඕක මුක දවසේ ක්‍රේට් කරේ නේ. ඔයත්ගේ PC එක ක්ලීන් කරන හැටි එහෙම දන්නේ නැත්නම් මෙතනදී ඒගලන්ට ඒක ගැන අදහසකුත් අරගන්න පුළුවන්. මම ගන්න ස්ටෙප් බයි ස්ටෙප් එකක් කියලා දෙන්නම්. මුලින්ම ඔය ඉස්සරහින් තියෙන පැනල් එක ගලව ගන්න. කියන්නේ ඉස්සරහ තියෙන්නේ වම් පැත්තේ තියෙන පැනල් එක ගලව ගන්න. ඒගොල්ලෝ එහා පැත්තේ තියෙන පස් තියෙන දෙවෙනියට ගලවන්න ඒක. ඔයගොල්ලෝ ගානට ඒක පිළිවෙලට කරන්න. මෙතන ස්ක්‍රූස් එක ෂේප් එකට ගලවලා ඔය ග්ලාස් එක හොයාගේ මෙටල් පැනල් එක විදිහට ගලව ගන්න. ඔයා මුලින්ම guys ඔයාගේ දැන් වල ගන්න ටවල් එක වගේ රෙද්දට ඔයගේ ග්ලාස් ක්ලීනර්ස් එක හරි එහෙම නැත්නම් මේ ඩස්ට් ක්ලීන් කරන්න එහෙම වෙනම තියෙනවනේ. ඒව ටිකක් ඔය ස්ප්‍රේ කරගන්න. හැබැයි ඔයා ඒවට ඔය මදර් බෝඩ් ඔයගේ ඉලෙක්ට්‍රික් දේවල් වලට ඒක පොඩ්ඩක්වත් ගාවන්න එපා. ඒ වටේ තියෙන මෙටල් එකටයි ග්ලාස් එකටයි විතරක් සුද්ධ කරන්න පාවිච්චි කරන්න. නැත්තම් යන ෂෝට් වෙලා මොකක් හරි කේස් එකක් වෙන්න පුළුවන්. එතකොට ඔයගේ කූලින් ෆෑන්ස් එහෙම ඔය ක්ලීන් කරද්දී ඒවා එක අතකින් කැඟිල්ලකින් වගේ හොඳට අල්ල ගන්න. ඒකේ තියෙන ෆෑන්ස් තරකෙන්න දෙන්නේ නැතුව. නැත්තම් ඔයගේ කූලින් ෆෑන් එකේ තියෙන මෝටර් එකේ පොඩි හරි ඉලෙක්ට්‍රිසිටි එකක් ජෙනරේට් වෙලා කරන මදර් බෝඩ් එකටයි ගියොත් එහෙම මගේ මදර් බෝඩ් එක ඉතින් ගානොන්න යන්න උනක් පුළුවන්. එතකොට guys ඔන්න පිටිපස්සේ තියෙන power supply එකේ cooling fan එකේ එන dust එකත් ඔය විදිහ පල්ලෙහා එක වගේ PC එකේ යටින් තියෙන dust mask එකේ ගෑවේ dust එක එහෙම තියෙන්න පුළුවන්. ඒකත් ඔයා clean කරගන්න. මම නම් guys දැන් back panel එක ගලවලා සුද්ධ කරන්න යන්නේ නැහැ. මොකද මම ඔය දැන් ටික දවසක් සුද්ධ කරගත්තු නිසා ඒ කියන්නේ මම back panel එකේ සාමාන්‍ය dust එක ඉතර එහෙම යන්නේ නැති නිසා මම back එක මෙව කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ PC එකෙත් ඔය විදිහට ඔය උඩ සයිඩ් එකකින් තියනවා නම් ඉතින් මෑෂ් එක ඒකත් අනිවාර්යයෙන්ම ගලවලා හොඳට ක්ලීන් කරන්න. මොකද නැත්නම් ඔයගේ PC එක අස්සල ඒකේ තියෙන ඩස්ට් එක යන්න පුළුවන්. හරි guys PC එක නම් ඔක්කොම ටික සුද්ධ කරගෙන ඉවරයි. අපි දැන් ග්ලාස් එක සුද්ධ කරාමු. මේකටත් අර කලින් දියම ග්ලාස් කියන ක්ලීනර්ස් ටිකක් දාගෙන ඒ ෂේප් එකට අයින් කරන්න තමයි තියෙන ඩස්ට් එක සුද්ධ කරලා දාමු අපි. ඔන්න විදිහට guys ෂේප් එකට මේ ග්ලාස් එක දාගන්න. ග්ලාස් එක වගේ සයිඩ් පැනල් එක මේ මෙටල් ඒවා නම් ඉච්චර බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ග්ලාස් එක තමයි guys පොද බැරිවත් ඒ PC එකේ තියෙන මේ මෙටල් මොකක් හරි පාර්ට් එකක් ඔගේ වැදුනොත් එහෙම ඊටක් හරි කුඩු වෙලා යන්න හරි පුළුවන්. ඔයගොල්ලෝ guys මතක ඇතෝ මේ ග්ලාස් එකක් තියෙන කේසින් වලිය විදිහා ඒ කියාර ස්ක්‍රූ එක ඇනේ දාද්දි ඒක වැඩි තද කරන්න එපා. ඒ කියන්නේ ගොඩාම තද කරොත් බැරියට ග්ලාස් එක ලොකු ප්‍රෙෂර් එකක් ආවොත් ඒක ඒ ග්ලාස් එක ඩැමේජ් වෙන්න පුළුවන්. හරි guys මගේ PC එක නම් දැන් තනිකරම ක්ලීන් කරලා ඉවරයි. ඊට පස්සේ අපි අනිත් අර ටිකට යමු. හරි guys දැන් තියෙන ඔයගොල්ලන්ගේ ආසම පාර්ට් එක පාර්ට් රිවිව්. ඒ කියන්නේ මගේ PC එකේ තියෙන අනිත් පාර්ට්ස් ටික රිවිව් කරන්න තමයි දැන් තියෙන්නේ. අපි නම් වැඩේට බහිමු. මේ තියෙන්නේ guys මගේ කීබෝඩ් එක. මේක guys JTL gaming කියන වර්ගයේ කීබෝඩ් එක. මේක backlight K32 gaming motherboard keyboard එක. මේක guys ultra lighting තියෙන gaming keyboard එක. අපි වෙන guys මේක පටස් ගාලා unbox කරගෙන ඉමු. guys box. මේක guys ඔයාලන්ට හොඳ
ෆංක්ෂන් වගේකුත් දීලා තියෙනවා ඔයගලන්ට වැඩ ගොඩක්ම ලේසි කරගන්න පුළුවන් ෂෝට් කට්ස් ඒ වගේ ගොඩක්ම මේකටම එන ෂෝට් කට්ස් වගේකුත් මේකේ තියෙනවා. ඉතින් ගයිස් පට්ට ලස්සන මේක කීස් වගේක් තියෙන කීස් වලින් සවුන්ඩ් එක පවා පට්ටම ලස්සනයි. ඒගොල්ලෝ දන්නවා නේ ගයිස් බොක්ස් එකට මොකක්ද වෙන්නේ කියලා. කෙලින්ම ගයිස් උඩින් පාවෙලා යනවා. ඔක තමයි වෙන්නේ. ඔයගොල්ලොත් ගයිස් ඔයගලන් ගාව අතේ කීයක් හරි තියෙනවා නම් මේ වගේ කීබෝඩ් එකක් ගන්න. මම මේක ගත්තී ගයිස් මට මතක හැටියට 2300කටද කොහෙද කොහොම හරි පට්ටම ලාභය වෙයි ගන්නට නම් ඩස්ට් එක තියෙන ඉඳලා ගයිස් මේක පොඩ්ඩක් ක්ලීන් කරන් ඉන්නවනේ. මම විදියට හොඳට ඔයගොල්ලොත් ඔයගේ කීබෝඩ් එක වගේ සෙටප් එක කරලා ගන්න පිළිවෙලට තියන් නැත්නම් ගන්න කිසි වැඩක් කරන්නවත් ඔයගන්ට ආසාවක් ඉන්නේ නැහැ. ඔය කොහේ හරි මග අරින්න පට්ටම කම්මැලිකමක් තමයි ගන්න එන්නේ. මේ තියෙන්නේ ගයිස් මගේ මවුස් එක මේක අවුලා කියන බ්‍රෑන්ඩ් එකේ S11 Pro කියන මේ මවුස් එක මම මේක ගත්තේ 1300කට හෝ 200කට වගේ. ඔයගොල්ලන්ට මේ මවුස් එක ගේමින් මවුස් එකක් ඔය ගන්න ඉන්නවා නම් මේක ගොඩක්ම හොඳයි. මේක හොඳ හර්ට්ස් එහෙම ප්‍රමාණයක් එමත් තියෙනවා. මට මේ ගානක් මතක නැහැ හරියට හර්ට්ස් ගන්න. මේක ගන්න හොඳ ලස්සන RGB එක. එතකොට මේකෙත් හොඳ ෂෝට් කට් කීස් වගේක් එහෙමත් මේක ගන්න ගොඩක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ පට්ටම ලස්සන මේක ගන්න එක එක කලර්ස් වලින් අරගන්න උනත් පුළුවන්. එතකොට මේ තියෙන එකයි මගේ මවුස් පෑඩ් එක. මේක මිනි මවුස් පෑඩ් එක. මේක නම් එහෙම මහලු බ්‍රෑන්ඩ් එකක් කියලා මම හිතන්නේ ඒක මයික්‍රෝවොල්ෆ් කියන බ්‍රෑන්ඩ් එකේ. ඒකේ ලෝගෝ එක ගහලා තිබින්න මං කිව්වේ. මම මේ බ්‍රෑන්ඩ් එක ඇත්තටම මතක නැහැ. ඔකේ මේකට කවරයක් මොකක්ද දීලා ඉපරිත් කවරයක් මං ගාවේ ඇත්තේ නැහැ. මත්තර මට මතක නැහැ මොකක්ද කියලා. හරි රෝමාර වෙදේ මිනි මවුස් පෑඩ් එක මං ගත්තේ කොහොම හරි 700කට දිවිනවට 500කට විතර දුන්නේ මම. ඔය එක විදිහට. එතකොට මේ තියෙන්නේ ගයිස් මගේ හෙඩ්සෙට් එක. එක ජෙඩල් ගේමින් කියන එකේ GS269 කියන මේ හෙඩ්සෙට් එක. මේක ගයිස් ගොඩක්ම ප්‍රසිද්ධ එකක්. මේක ගන්න එක ප්‍රයිසස් වලින් බලා ගන්න ඕලා. හැබැයි මේක ඔරිජිනල් වර්ෂන් එක. මේක මම හිතන්නේ ගයිස් මම ගත්ත 3200කට කොහෙද මම ඔක් ගත්තේ. ඕකේ ගයිස් ඔය ගන්න හොඳ සරවුන්ඩින් සවුන්ඩ්ස් ඒකට ගන්න ගියා. කොට ඔන්බෝඩ් මයික් එකක් එහෙමත් එනවා. USB මයික් එක USB headset එක. sorry වචන පැටලෙනවා guys වේගින් කියද්දි. ඔක ගන්න හොඳ කුෂන් එකක් වගේම ගන්නට හොඳ ලස්සන පෙනුමක්. ඒකට ගන්න රතුයි කළුයි වගේ ගන්න කැමති කවුරු ඉන්නවා රතු පාට කළු පාට කියන ඕක ගොඩක්ම හොඳයි. ඕකෙත් ලස්සන RGB එකක් එහෙමත් තියෙනවා දෙපැත්තෙන්. එතන මේ තියෙන්නේ guys my control එක. මේක මම බොක්ස් එකට දාද්දි මම අනිත් පැත්තට දාලා තියෙන්නේ. ඒක දැන් නැති පොඩ්ඩක් ඉරාමේ අරු ඉඳනවා කියන්නේ අතියා. මේක අනිත් පැත්තට දාලා තියෙන්නේ බොක්ස් එකට දාද්දි. මේක guys Xbox එකේ මේක තමයි Xbox එකේ 360 degree කියන මේ මොකද control එක. මේක Windows වලට Xbox 360 කියන වෙනම software එකට ඒක දෙකටම support කරනවා. Roblox එතකොට Forza Horizon මේ වගේ ලොකු ගේම් වල මේකෙන් ප්ලේ කරගන්න පුළුවන්. දැන් මේ අලුතෙන් එන ගේම් ඕනිකම් මේකෙන් ප්ලේ කරගන්න පුළුවන්. ඒතරට මේක දැන් ගොඩක් හොඳයි. ඒක ඊ ගානත් මට මතක හැටි වුණේ 4800ක් ඔය මේ කන්ට්‍රෝල් එකේ ගාන. මොකද හොඳ ভাইබ්‍රේෂන් එකක්. එතකොට ගන්න මේ සවුන්ඩ් එකට අනුව හොඳ ভাইබ්‍රේෂන් තව වෙනම මෝඩ් එකක් තියෙනවා. ඔය විදිහේ ගන්නට ලස්සන මේ කියන්නේ මේක ආටිෆිෂල් එකක් එහෙමත් මේකේ ලස්සන ෆීචර්ස් දැනම්මනම් ගොඩක් මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ guys මගේ මයික් එක. මේකෙන් තමයි මම දැනුත් මේ වීඩියෝ එක ඩබ් කරන්නේ. මේකෙන්ම තමයි මේක මම ගත්තේ guys ගරාස් එකෙන් ඔෆර් එකට ක්‍රිස්මස් ඔෆර් එකට මම මේක ගත්තේ. මට එකක් ෆ්‍රී හම්බුන එක මයික් එක. එතකොට මේක මම අරගත්තේ මට මතක හැටියට guys ආගෝ හරි 1600ක් විතර ගියා මේ ගෙදරට තියෙන ඩිලිවරි එකටත් එක්ක. මේකෙන් හොඳ සවුන්ඩ් එකක් එහෙමත් තියෙන ගන්න දැනුත් මේක ඇහෙන්නේ සවුන්ඩ්ස් වලින් තමයි. මේකෙත් guys හොඳ මයික් එකක්. ඒගොල්ලෝ මයික් එකක් එහෙම අරගන්න බලන් ඉන්නවා නම් මේක අරගන්න. ගානත් අඩි හොඳට ගානට නම් ගොඩක් වටිනවා මේක. ඒගොල්ලෝ ඊටද guys මම මේකත් සිගරයි කියන්නේ. මම මේක මේ සිගරා නම් දැන් මම මේක වීඩියෝ ඩබ් කරන්නවත් ඉන්නේ.
ඒතර මේ තියෙන වෙබ්කෑම් එක මේකත් නම් අරගත්තේ ඩරාස් එකෙන්ම තමයි. මේක නම් මට ගියා 4000 ගාණක්. ඒ කියන්නේ මේකත් ඔෆර් එකකටම තමයි අරගත්තේ. මේක 2K එකක්. මේක 2K වෙබ්කෑම් එකක්. මේකට ස්ටෑන්ඩ් එකකුත් අපිට හම්බ වෙනවා. මේක ගන්න දැන් මම බලා ගන්න පුළුවන් වෙයි. ඒකින් තමයි guys මම ඔය බොක්ස් ඒව එහෙම අර බොක්කේ උඩින් යන අර ෂොට්ස් හරි ගත්තේ. මේ තියෙන guys ඒක. මේ තියෙන්නේ සෙට් එක බොක්කේ වැඩි කතම. ඕකෙන් තමයි මම ඒ ෂොට්ස් ටික අරගත්තේ. ඔය කරන්ට ඒකේ ක්වොලිටි එක බලා ගන්න පුළුවන්. ඒක මේ වෙබ්කෑම් එකට guys ගොඩක්ම එළිය ඕනි. කියන්නේ පොඩ්ඩක් ඔය ඩාර්ක් ඔය ප්ලේසස් වල එහෙම උග හරියට වැඩ කරන්නේ නැහැ. හරි දැන් ඉතින් තියෙන්නේ අර කලින් උඩින් බොක්කේ ටික එකතු කරන්න තමයි. මම මේ බොක්කේ කියන්නේ guys බොක්ස් එකට මම ආතල් එකට කියන්නේ. අපි guys පිළිවෙලට ඉන්නවා. මේකින්ද ඔය ගාන ටස්පස් කරලා අපි තියාගෙන ඉන්නවා. මේගොල්ලෝ කතාවක් අහලා තියෙනවා ඉතින් guys අර සමහරක් ඔය කොල්ලෝ එහෙම කියවන්නේ මොකද්ද මේ අර කොල්ලෝ වුණාම පිළිවෙලට ඉන්න ඕනේ නැහැ. කොල්ලොන්ට මොන සෞඛ්‍යද? ඔයගේ ලබ්බවල ඔයගොල්ලෝ අහන්න යන්න එපා. ඊට පස්සේ තමයි ඔය මෙලෝ පිළිවෙලක් නැති විදියට ඉන්නේ සමහරෙකෝ. මේ විදියට ඉන්න ඕනේ නැහැ නේ. ඉතින් guys ඔය පොඩ්ඩක් පිළිවෙල ටිකක් පට්ට ලස්සනට හදාගෙන එහෙම ඉන්න පුළුවන් නේ. දැන් මමත් දැන් ඉන්නේ එහෙමනේ. ඒ ඔතන ඉඳන් ඇත්තට පිළිවෙලක් නැහැ. මේ වීඩියෝ ඩබ් කරද්දී මම ලස්සනට මේ සෙටප් එක හදාගෙන තියෙන්නේ. හරි guys දැන් තියෙන්නේ මෙන්න මේ කේබල්ස් ටික හයි කරන්න තමයි. මේ පවර් කේබල්ස් දෙකයි ඩිස්ප්ලේ කේබල් එකයි. ඔය ටික පටස් ගාලා හයි කරගමු. මට guys මේ මේන් කේබල්ස් දෙක තුන හයි කරගෙන යද්දි පොඩ්ඩක් හිතුණා ඔය මවුස් කීබෝඩ් සෙට් එකේ කේබල් හයි කරලා තියෙන දි එච්චර පිළිවෙලක් නැහැ කියලා. හැමතැනම ගිහිල්ලා ගන්න දැනුත් පේන්නේ නැති මෙලෝ පිළිවෙල ගන්න මේන එක තියෙන්නේ. ඉතින් මම කරපු වැඩ ඔය ටික ආපහු ඔක්කොම ටික අන්ප්ලග් කරලා දැන් ගොඩින් දාලා කොහොම හරි ඔය හදපු ටික ඊට පස්සේ ඔයකලම් මට කොහොම හරි එන වෙලාවක් ගියා. ඉතින් මෙතෙන් දැන් ස්පීඩ් රන් එකක් කට් කරලා ඇති ඔයකලන්ට ඒක බලා ගන්න පුළුවන් වෙයි. මොන විදියට මගේ PC එකේ යටින් දාලා මේක කරගෙන එක තමයි මට ආපු අදහස. මම හිතනවා ඒ විදියට කරාට පස්සේ ඒක පොඩ්ඩක් පිළිවෙලට එන්න ඇති කියලා. ඔය මට හිතෙච්ච විදියට දැන් ගොඩින් දාලා මේ පොඩ්ඩක් හයි කරලා දැම්මා. මිලෝ පිළිවෙලක් නැහැනේ. අද්ද පට්ට එක ඇතුලේ තිබ්බ කලින් නේ. හරි guys මං ගා කාමරේ ලස්සන කරන්න මං ගා තියෙන වැලක්ෙන් නවරවන්නේ මගේ මේ ලයිට් එකක් එන්න උඹට උලදී මේ පිටියට අලව ගන්න guys මම යූස් කරේ මේ ග්ලෝ ගන්න එක. ඔයගොල්ලෝ මේ විදිහට මේ ග්ලෝ ගන්න යන්න යූස් කරන්න එපා. ඩබල් ටේප් එකක් ඔය යූස් කරන්න නැත්නම් ඊළඟට ඔය බිත්තියේ ඔය තින්ත එහෙම ගැලවිලා යන්න පුළුවන්. මම ඩබල් ටේප් තිබ්බේ නැති හින්දා තමයි මම ග්ලෝ ගන්න එක යූස් කරේ. හරි guys මම මේ ලයිට් ටික ඕකටත් කියලා කරන්ට් එකට ගහලා බැලුවා. මොකද මේ ඔය ලයිට් ඔය වැල කිව්වහනි මොකක්ද වෙන්නේ? ඔය ලයිට් කියන්නේ ඔය මේ අවුරුද්දේ වෙසක් එකට අරන් ආවේ. ඒගාම පෙට්ටිය එකස් දාලා තියලා මං ඔය කොහොම හරි අදලා කොහොම හරි අරගත්තේ. ඔක මේ කාමරේටවත් යන්න කියන්නේ එක දැන් තියෙන එක අපරාධෙනි කියලා. කොහොම හරි ඒක තාම වැඩ කරනවා පුදුමයි. සාමාන්‍යයෙන් ඔය ලයිට් මේවා වැල කියන්න බැරි හින්දා එහෙම ඒවා සාමාන්‍යයෙන් ඔය නිකන් තිබ්බත් වැඩ කරන්නේ නැති වෙන කොහොම හරි මේක නම් තාම වැඩ කරනවා. හරි guys ගැම්මට කොහොම හරි විනාඩි 15ක් විතර දඟලලා කොහොම හරි ලයිට් පාටිය කොහොම හරි හයි කරගත්තා. ඔය විදිහට තමයි ඒක තියෙන්නේ. කොහොම හරි පට්ටම දිකට කොහොම හරි මම ඒක මොකක්ද හයි කරලා තිබ්බා.
ගන්න කිසි ප්‍රශ්නයක් නම් ඔන්නේ මම හිතුවා හයි කරන්නත් කලින්ම ගැලවිලා මොකක් හරි සීන් එකක් වෙයි කියලා. හරි ගයිස් ඒක වාසනාවට වගේ මොකන්න ගාන්න වැඩ කරනවා කිසි ප්‍රශ්නයක් නම් ඕනේ නැහැ. මේක තාමත් හොඳට තියෙනවා. ඒ කියන්නේ මම මේක ඊට පහවදා වෙන ලබ් කරන්නේ. ඒ වෙනකොටත් ඒක ලයිට් පටියන මොකන්න තාම කිසි ප්‍රශ්නයක් නැතුව තියෙන ගැලවුනේ එහෙම නැහැ. හරි ගයිස් ඉතින් ඔන්න ඔක තමයි ඉතින් අද වීඩියෝ එක. මේක පාර්ට් 1 එක තමයි. තව මේක ඉස්සරහට දාමගේ පාර්ට් 2 පාර්ට් 3 කියලා එහෙම ෂෝට් වීඩියෝස් වලින් දිගට එයි. තව ටිකක් ඔය සීරියස් එකක් විදියට මගේ මේ රූම් එක ලස්සන කරන වැඩ ඔය අරවා මේ ඔය ටික තව ඉස්සරහට පාර්ට් 2 පාර්ට් 3 අරවා මේවා. ඒකේ මම ඔයාලට වීඩියෝ එකේ මැදදී කිව්වාගේ පුළුවන් නම් මට ස්පොන්සර් කෙනෙක් පුළුවන් නම් දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඉස්සරහට ඊළඟ පාර්ට් එකකින් හෝ වෙනව නැත්නම් වෙනම වීඩියෝ එකකින් ඉස්සරහදී හම්බෙමු. What a super dose. See you in next video. Thank you.